රටක් පිළිබඳව thumbnail එකේ දැක්කා වගේ මම අද ඔයාත් එක්ක කතා කරන්න ලැස්ති. ඉතින් ඔබ අද කරන රැකියාව 2027 වෙනකොට AI එකක් කරලා ඉවර වෙලා තියෙනවා කියලා මම කිව්වොත් අනිවාර්යෙන් අවශ්‍යක වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියන්නේ 2027 දී රැකියාව නැති කරන AI tools සතක් පිළිබඳව. ඒවට ඔබ කොහොමද ලෑස්ති වෙන්නේ, මොන වගේ challenge එකකටද අපි ලෑස්ති වෙන්නේ කියලා ඉතින් මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න එපා. අවසානයේ මේ වල තියෙන solution එකත් මම කියලා දෙනවා. ඉතින් පළවෙනි tool එක AI content writers, blog writers, content writers, copywriters. මේ AI tools දැන් seconds වලින් articles ලියනවා. example ChatGPT, Cloud, Jasper AI. 2026 දී basic content writing jobs ගොඩක් AI එකට යනවා. මේ වෙනකොටත් ඒක යමින් පවතිනවා. 2027 දී නැත්තරම නැති වෙලා යනවා. ඒ වගේම දෙවන tool එක AI graphic designers, AI image generate visuals, logo design, poster design, thumbnail design එක click එකෙන් AI එක කරනවා. ඉතින් ඒකට අපි example ගත්තොත් Midjourney AI, Leonardo AI, DAL.ai, simple design jobs, dangerous zone. video editing එකෙන් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ auto video editing clips. ඔබ පැය ගණන් edit කරන වීඩියෝ එකත් ඔබ පැය ගණන් වීඩියෝස් edit කරනවා වෙන්න පුළුවන්. AI එක seconds වලින් කරලා දෙනවා. ඉතින් example විදිහට මම ඒක ගැන කතා කරොත් එහෙම CapCut AI, Runway AI, Victory, basic video editors ලාට 2027 hard competition එකක් වෙනවා. ඒ වගේම හතරවෙනි tool එක පිළිබඳව මම කතා කරොත් එහෙම customer support bots. මේ වෙනකොට ගොඩක් Daraz ඒ වගේම Binance වගේ app වල customer support ලාට වැඩ කරන්නේ මේ වෙනකොට තවමත් humans ලා කියලා අපි දන්නවා. නමුත් දැන් එන අලුත් webs වල ඒ වගේ විවිධ apps වල මේක නැති වෙලා AI customer support bots නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් call center jobs, chat support jobs වගේ ඉන්නවා. ඉතින් AI bots පැය 24ම වැඩ කරන. ඒ වගේම salary එකක් නැතුව. ඉතින් බලන්න මේක නිර්මාණය කරන අයට කොච්චර ලොකු පහසුවක්ද, ඒ වගේම jobs කරන අයට කොච්චර අපහසුවක්ද කියලා. ඉතින් මම මේ AI customer support bots ගැන example කිව්වොත් එහෙම AI chatbots, voice AI assistants, companies කැමති කාවද? human ද AI ද? ඔයාම තීරණය කරලා බලන්න. tools පහ. දැන් මම කියන්නේ පස්වෙනි tool එක ගැන. AI programmers, code, auto generation visuals, websites, apps, softwares, code එක AI එක ලියන කාලේ තමයි මේ. example විදිහට GitHub, Copilot, ChatGPT, Code, AI website builders, junior developers ට future එක competitive අනාගතයක් නැති වේවි කියලා කියන්න බෑ. ඉතින් මම ඔයාලට තව දෙයක් කියන්නම්. 2019 2020 කාලේදී software ඒ වගේම tech මේ ටෙක්නික් පැත්තේදී බබලෙන තරගොඩියට හිටියේ කවුද? software engineers ලා. නමුත් 2026 මේ කාලේ වෙනකොට පාට පෑගෙන දූවිල්ලක් තරම්වත් software engineer කෙනෙක් වැඩක් නැහැ. මොකද එයාලා Tamanටම වැඩ පහසු කරගන්න කියලා AI generate කරා. AI කියන්නේ artificial intelligence. මේ වෙනකොට artificial intelligence වලින් සේරම දේවල් කරන. එතකොට jobs, salaries ඒ වගේ සේරම දෙයක් අඩු වෙලා තියෙනවා මේ software engineers ලාට. ඉතින් තමන්ගේ වල තමන්ම කපාගෙන තියෙනවා. ඉතින් හයිවෙන් tool එකෙන් අපි කතා කරන්නේ AI teachers and tutors, AI teaching visuals. දැන් තමත් ගොඩක් apps නිර්මාණය වෙමින් තියෙනවා. ලංකාවේ වුණත් ගොඩක් අයට online ඉගෙන ගන්නවා. tuition, online classes, debate solving. AI එක personal teacher කෙනෙක් වගේ. students AI එක free. teachers ලාට challenge එක real. ඔයාලට තේරෙනවනේ. හත්වෙනි tool එකෙන් මම අද ඔයාලට කතා කරන්නේ AI voice and media creators. AI voice generation demo, voice artists, radio presenters, narrators. example විදියට මේකට දැන් ඇවිල්ලා තියෙන AI 11 labs, AI voice generators, AI voice cheap, fast, perfect. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. big question. එහෙනම් අපිට job එකක් නැද්ද? AI අපිව replace කරනවද?
ඔන්න ඉතින් මම ඒකට සොලියුෂන් එකක් ගෙනල්ලා තියෙන්නේ. How to survive. කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? ඉතින් AI එක රිප්ලේස් කරන්නේ AI භාවිතා කරන්න නොදන්න මිනිස්සු. ඉතින් අපි මේකට හැඩගැහෙන්නේ කොහොමද? What to do? AI tools learn කරන්න. Creative thinking develop කරන්න. AI plus human skills combine කරන්න. AI එකට fight කරන්න එපා. AI එක use කරලා upgrade වෙන්න. ඔයාලට තේරෙනවනේ. ඒ වගේම ඔබගේ job එක safe ද කියලා comment එකේ type කරන්න. වීඩියෝ එක useful නම් like කරන්න. AI features වීඩියෝ miss කරන්න එපා. subscribe කරන්න. 2027 AI future එකට ready වෙමු. එහෙනම් තවත් වීඩියෝ ගොඩක් එක හමු වෙන බලාපොරොත්තු වෙමින් මම ඔයාගේ සබ ගන්නවා. එහෙනම් අපි ගියා.